කොහොමද ඔයාලට? එන්නකෝ ඉතින් අද රෑට මම හදපු මෙනු එක බලන්න. අද මම හදන්නේ මාළු බැදුමක් එක්ක පරිප්පුවක්. ඉතින් අයියෝ මං ඉස්සෙල්ලාම කරේ මාළු ටික හොඳට සුද්ධ කරලා අරගෙන ඒකට ගම්මිරිස් කුඩු, ලුණු කුඩු, මිරිස් කුඩු දාලා ඒ ටික සීසන් වෙන්න තියලා ටිකක් වෙලා ගියාට පස්සේ තෙල් තාච්චියක් ලිපේ තියලා ඒකට මාළු ටිකක් දාලා ඒ ටික බැදලා තියාගත්ත පැත්තකින්. ඒ අතරේ මම කපා ගත්තා. ඒකට බැදුමක් හදන්න ඉතින් අපිට ඕනේ දේවල් තියෙනවා ලොකු ලුණු, සැරමිරිස්. ඊට පස්සේ ඉතින් අර මාළු බැදපු එකෙන්ම තෙල් ටිකක් අරගෙන ඒක රත් වුණාට පස්සේ ඒකට සුදු ලුණු, කරපිංචා, රම්පේ ඔය ටික දානවා. ඇත්තටම මේ තුන දැම්මට පස්සේ මේ ටෙම්පරාදුවට පුදුම සුවඳයි. මම නම් ආස මේ සුවඳට. ඉතින් ඒ ටික ටෙම්පරාදු වෙනකොට අපි කපාගත්ත ලොකු ලුණු ටික දාන්න ඕනේ. බැදුමක් හින්දා ඉතින් ලුණු ටිකක් වැඩිපුර මම දැම්මා. ඒ ටික ඉතින් හොඳට ටිකක් ටෙම්පරාදු වෙන්න දෙන්න ඕනේ අපි. ඊට පස්සේ ඒ ටික පොඩ්ඩක් හොඳට කලවම් කරලා එහෙම කරලා ටික වෙලාවකින් අර කපාගත්ත තක්කාලි ටිකයි සැරමිරිස් ටිකයි දාලා ඒ ටිකත් හොඳට කලවම් කරන්න ඕනේ. ඊට පස්සේ ඒ ටික ටෙම්පරාදු වෙනකොට කෑලි මිරිස්සුයි ලුණු කුඩුයි දාලා කලවම් කරා. මම මෙතෙන්දී අද කහ කුඩු දාන්නේ නැහැ. මොකද මට ඕනේ අර ලුණු වල ලුණු පාටම තියාගන්න. ඒ හින්දා මම කහ කුඩු දැම්මේ නැහැ. ඉතින් ඔය ටික කොහොම කලවම් කරන්න ටිකක් ටෙම්පරාදු කරන්න දුන්නා. මෙතෙන්දී ඉතින් මම මේක වොයිස් කට් කරනකොට අපේ ගෙදර ඉතින් තව පොඩි කෙනෙක් ඉන්නවා. එයාත් ඉතින් මන් දිහා බලාගෙන එයා channel එකක වැඩ වගේ එයාත් වොයිස් කරනවා. ඔයාලට ඒව ඇහි වැඩි හිතන්න එපා. ඊට පස්සේ මේක ටෙම්පරාදු වෙනකොට ඒකට කෑලි මිරිස්සුයි, ගම්මිරිස් කුඩුයි, චුට්ටකුයි, ලුණු කුඩු චුට්ටකුයි දාලා ඒක හොඳට කලවම් කරනවා. කලවම් කරලා ටිකක් ඒක ටෙම්පරාදු වුණාට පස්සේ අපි අර බෙදලා තියාගත්ත මාළු ටික දාලා ටෙම්පරාදු කරගන්නවා. ටෙම්පරාදු කරගෙන පොඩ්ඩක් මැලවෙන්න වගේ තියාගන්නවා. ඉතින් මෙන්න මෙහෙමයි මම මාළු බැදුම හදන්නේ. ඔයාලත් හදන විදි තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න. කොහොමද හදන්නේ හරි කියලා. ඉතින් මෙහෙමයි හදන්නේ. බලන්නකෝ අන්තිමට ඒකේ ලස්සන කහ නොදා හැදුවාම තියෙන ලස්සන බලන්නකෝ. මේ බලන්නකෝ තියෙන ලස්සන. ඊට පස්සේ ඉතින් මේකටම හරියන්නේ පරිප්පු හින්දා පරිප්පුවකුත් හදාගත්තා. ඊට පස්සේ මේක තමයි අද රෑ කෑම වේල. මගේ සුපුරුදු පරිදි පැටි පිඟානට සුදු බත් බෙදාගෙන අර හදපු පරිප්පු කහ පරිප්පුවත් බෙදාගෙන මාළු බැදුමක් තියාගත්තා. ඇත්තට මේ වෙලාවේ මාර සුවඳයි පරිප්පු එක. මොකද රම්ප කරපිංච සුදු ලුණු දැම්මම සුවඳයිනේ. ඒ අතරේ අපේ අම්මා ආදිබඩු කොළයි මදිටිය කොළයි දාලා තව කලවම් මැල්ලුමක් හැදුවා. ඉතින් මේක තමයි රෑ කෑම එක.